බං මට හම්බෙච්ච යාළුවා ඊට පස්සේ මම ඔයා නාන්න යනකොට මම කොණ්ඩි කරා. Hello, it's Adi. Welcome to my YouTube channel. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට අරගෙන ආවේ exam day study vlog එකක්. ඉතින් අද දෙකට මට exam එකක් තියෙනවා. exam එක කියන්නේ test එකක් මේක class test එකක්. මම ඉතින් කියනවා කියන exam එකක් කියලා. ඉතින් අද යනවා මොරවක exam එක ලියන්න. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එකේ ඔයාලත් එක්ක මම මේ exam එක නුහුර දෙනවා කියලා. එහෙනම් බලමු මේ වීඩියෝ එක මොනවද වෙන්නේ කියලා. දැන් වෙලාව 8යි. දැන් මම හදන්නේ පොඩ්ඩක් රිවයිස් කරන්න පිළිගණන් ටිකක් හදලා ඒක මේ ටිකක් කරන්න. එහෙනම් එන්න මට. රියල්සින් මට ඔක්කොම ඉවරයි. දැන් වෙලාව 12:20යි. දැන් යන්න ලෑස්ති වෙන්න ඕනි. එහෙනම් පෙපරෙන් පස්සේ හම්බෙමු. ඔන්න මේ තමයි ඊයට පස්සේ දවස. ඒ කියන්නේ ඊට තමයි විභාගෙ ලිව්වේ. මම ඔයාලට වැඩි විස්තරයක් කිව්වේ නෑ විභාගෙ. වැඩි විස්තරයක් නෙමෙයි. ආවේ නෑ විභාගෙ ලිව්වට පස්සේ පේපරේ ප්‍රශ්න දෙකක් ලියන්න මට වෙලාව මදි. මම හිතුවා මට විතරයි කියලා. ඊට පස්සේ මම මොරවක සෙන්ටර් එකේ මගේ යාළුවෝ කවුරුවත් නෑ. ඉතින් මට අහන්නත් දැන් වාගේ ඔයාටත් මෙහෙම වුණාද? වෙලාව මදි වුණාද? අරකයි මේකයි කියලා. මගේ යාළුවෝ ඉන්නේ ගාල්ලේ. ඉතින් මම එයාට කෝල් කරලා කෙනෙක්ට කෝල් කරලා එයා කෝල් කරා පොඩි පැරකට. ඉතින් ඒ වෙලාව කිව්වා එයාට වෙලාව මදි වුණා. ඊයේ පළවෙනිදා තමයි කේස් එක ඉන්නේ. මම ඊයේ ඉතර මොනවද වැඩ කරේ නෑ. ඉතින් මම ඔයාලට වීඩියෝ එකක් කරේ නෑ. ඉතින් අද බලමු මම මොනවද කරන්නේ කියලා. මේ vlog එක මම කරන්න හැදුවේ ඊයේ දවස් මොනවද වෙන්නේ කියලා. ඉතින් ඊයේ දවසේ ආසුම්කුත් තුන්නේ නැහැ.
නේද අදත් අද උදේ ටික අදත් මේ වගේ කියලා එක් කරාම එහෙනම් බලමු දැන් මගේ කාමරේ හැටම හැදිලා තියෙන්නේ ඊයේ පන්ති ඇවිල්ලා මම මොනවත් අස් කරෙත් නෑ එහෙනම් දැන් ඒ හිස්සල කරමු අස් කරමු මේ තියෙන විභාගයට යන්න කලින් මගේ හැඩ වෙච්ච මේසේ මම ජනේලවලත් නෑ දැන් වෙලාව ඊයේද 9යි ජනේලලා ඉදි කරමු ඉතින් තමයි නේද ඉතින් හැමදේම එක්ස්පෙක්ට් කරන විදිහට ඉන්නේ නෑ another unexpected news අද එනවලු දැන් එන ගමන් මගේ ගාල්ලේ මම 3 සුදු තමයි ගාලට ගියේ දෙනියා ඉඳන් ගාල්ලේ ඒ 3 වසරේ ඉඳන්ම ඉහු යාළුවා එනවද මේක හරියට unexpected vlog එකක් වගේ ස්ටඩි vlog එකකින් පටන් අරගෙන මේ වගේ දේවල් තමයි මුල වෙන්නේ ඊටස් අද අපිට දාන්නේ පන්සලට යන්න ඕනේ ඔයාලා මම එකයි යන්න කියලා හිතුවා vlog එක කරන හින්දා ඊට පස්සේ බලමු මම කොහොමද vlog එක කරන්නේ කියලා මට තාම එහෙම plan එකක් නැහැ එහෙනම් බලමු අද මොනවද වෙන්නේ කියලා full of unexpected things අද අනික අයියත් එනවා තව නෑයිකුත් එනවා ගොඩක් දේවල් වෙනවා ඒ හැම දෙයක්ම ඔයාලට පිනන්න පුළුවන් වෙයි දන්නේ බලන්න keep watching පන්සල් යන්න හදන්නේ hi hello උන් අපි දාන ශාලාවට ආව ළමයි මේ බලන්න මට හම්බෙච්ච යාළුවා මට සාමාන්‍යයෙන් කොහෙ ගියත් ඔය බලපුසෝ පොඩ්ඩක් ඉතින් යාළුවෝ වෙනවා ඒ වගේ කිත් තමයි අනේ හරි ෂෝක් අනේ යන්න දෙන්නේ නැහැ එහාට මං හිතුවා සෙල්ලම් කරන්න කතා කරන්නේ කකුලේ එලි එලි ඉන්නවානේ කන්නේ ඊට පස්සේ ඔන්න අපි බුද්ධ පූජාවක් තියලා දානෙත් තියලා අපි ආවා ගෙදර මේ ගෙදර එන ගමන් ආවා මට හම්බුණා අපේ සර්ටිෆිකේට් එක කවි කියන්නේ මෙන්න මෙයා ඊළඟට ආවා අපේ ගෙදර මම ඔයාලට කිව්වේ ඔයාලා මගේ යාළුවා මේ නම් දැන් කරන්නේ අපි දෙන්නගේ පරණ මතක මතක් වෙන එක මතක් වෙලා hina වෙන එක බලන්නකෝ ඔයාලා අපි දෙන්නට මේක වීකෝ කාරේ කිව්වනේ එයා තොපි අරන් තිබ්බේ අපිට මෙන්ටෝ සම නීයෝ දෙකක් තමයි තිබ්බේ එයා කක්කා දාන ලිට්ටාස් බයි බුරේ කොට හොඳට හතකයි කුමාර ජනප්‍රියසගේ කුමාරි දෙන්නටම ලකුණුත් වැඩි ඉලා දෙන්නටම තිබ්බේ මට 170ක් තිබ්බා ඊට වැඩි ගානක් තිබ්බා 78ක් දෙන්න ගානක් තිබ්බා දෙන්නවත් තෑගි අරන් ආවේ මොකද ඒක හොඳට මතකයි ඔයා ඇවිල්ලා මොකද මේ සුදන් මිදන් න්යායේ ඉස්කෝලේ ඉන්නේ ඔය ඉස්කෝලේ ගිහින් ඊට පස්සේ මම ඔයා නාන්න යනකොට මම ෆෝන් එක කරා ඒක තමයි මොන්නේ අයියෝ මේ වහදල ඒ වගේ වැඩි මිස්ටේක් ඒක තැඟලින් හිල්ටි මේ බලන්න යමකි බඩු අරගෙන මේ සමාජගත කරනවා ගැමිනා මේ හැඩ කරන්න නම් හැඩ කරන්න වෙන්න ඔයාලට හැඩ කරන්න ඕන නම් කතා කරන්න හැඩි ඔය ශදී පාවිච්චි ඉස්සර කමස තමයි පාවිච්චි මට එකපාරක් තෑගිදකු
මට දුන්නේ නැහැ. නෑ. පළවෙනි විභාගේ. දෙන්නටම 96 තිබ්බේ. එක ළඟ තිබ්බ සමෝධි පාරින්දයා මගේ නම මගේ අරුණා. මගේ එකපාරක් අපි දෙන්නගේ නම් දෙක එකට කියලා සර් මූණ බැලුවා. ට්වින්ස්ලද කියලා. සමෝධි පාරින්ජා ඕෂධි පාවින්ජා කියලා එක සැරයක් දන් දුවා පැටලුවා. ඕෂධි පාරින්දයා සම්පාරින්ජා කියලා. එතනද ඔයාලා මේ වේලාසනාව නම් නාන්න තිබ්බා. අර කන්දිරල කියන තැනක් තියෙනවා. හයි. මාළු අල්ලන්න යන්නේ. ඉන්න යන්නේ. එන්න. කාලෙකින් හම්බෙච්ච නිසා ඉතින් ඔය වගේ වැඩ කර කර ඉඳලා ටිකක් හවස් වෙලා එයා ගෙදර ගියා. ඔන්න ඊළඟට තමයි මේ unexpected vlog එකේ unexpected ම දේ උනේ. බලන්නකෝ. නෑ. Going on kan? ඔය කියන්නේ දැන් ඔය එනවා කියලා අර මොකද මොකද තෙලිය එක අහලානේ. දැන් මේ දාගෙන ඉන්නනේ. ඔය දැන් තෙලිය කියනවා. ඒක මෙච්චර වටින එකක් කියන්නේ කියලා නෙවෙයි. හදාගෙන ඉන්නවා අයියගේ ඔව් ඔයාලා හිතුව දේ හරි. අපේ අයියා 9S ගත්ත එකට මට ටැප් එකක් ගෙනල්ලා. ඉතින් ඔක තමයි මේ වීඩියෝ එකේ වුණ unexpectedම දේ. ඒ සතුට ඉතින් කියන්න ඕනේ නෑ නේද? අද ඉවරුනේ මම හිතන්නේවත් නැති විදියට හිතුවවත් නැති විදියට ඇත්තටම මේක unexpected vlog එකක්. ස්ටඩි vlog එකකින් පටන් අරන් ඇත්තටම මම කීරවත් හිතුවේ නැහැ. ඕෂධී ආවා පරායියා මේ වගේ දෙයක් දුන්නා. ඉතින් I'm so happy. ඉතින් ඔයාලට එක බෙදා ගන්න පුළුවන් වෙච්ච එක මම ගොඩාක් සතුටුයි. එහෙනම් ඊළඟ vlog එකෙන් හම්බෙමු. බලමු ඉතින් ආස නම් කමෙන්ට් එකක් දාන්න යන්න. මේ වීඩියෝ එක මට මේ වටිනවා. Bye. Ilang video kamu.